මන් දවසක් තැනකට ගියා පින්වතුනි. ගියාම ඒගොල්ලන් පින්වතුනි මේ කිරියසිට ක්‍රියාසිට බලනවා පින්වතුනි. මොනවද මේ ක්‍රියාසිට? මම ඒගොල්ලන් ඇහුවා මොනවද ගන්න? අපි කිරියසිට වඩනවා ස්වාමී. කොහොමද මේ ප්‍රත්‍යඥ ලෝකේ කිරියසිට වඩන්නේ? රාතන් වහන්සේට ආවිලපු තැන. කොහොමද මේක බලන්නේ? කොහොමද දකින්නේ මෙතන? මට බුදු වෙයිතුන පින්වතුනි. මේ ප්‍රත්‍යඥ ලෝකේ ඉඳගෙන මේ කිරියසිට බලනවා කිව්වා. කොච්චර මුලාවක්ද? ඉතින් අනේ නිසා පින්වතුනි ඔබ ඉස්සෙල්ලාම තෝරගන්න මේ හේතු තුනක් නිසා හටගන්න ස්පර්ශ ආයතන ටික දැක ගන්න. ඇහැට හම්බෙන්නේ වර්ණ රූපේ පමණයි පින්වතුනි. කනට හම්බෙන්නේ ශබ්ද රූපේ පමණයි. දිවට හම්බෙන්නේ රස රූපේ පමණයි. මේවා තමයි ලෝකවල ටික. මේවා තමයි භවය කියන්නේ මෙතෙන්ද තමයි. තථාගතයන් වහන්සේ මීට අවුරුදු 2569ක් හිටියා කියන්නේ ඔය භවයේ නෙමෙයි තුන. ඔය අවිද්‍යාව නිසා හටගත්තු භවය. මේ භවය කියන්නේ පින්වතුනි ඔබගේ ඇහැට රූපයක් පේනවා නම් නේද? නාම රූප ප්‍රත්‍යයෙන් ඔබට ඇහැට රූපයක් පේනවා නම් අන්නේ පේන රූපේ කිරි ඔබලන් තණ්හාවෙන් බැඳෙනවා නම් මේකට ලෝකය කියලා කියනවා. මේකට භවය කියලා කියනවා. මේ සිදුවීමට කියනවා ජාතිය කියලා. ඉපදීම කියලා කියනවා. ඔයගලන් කියන්නේ ළමයි ඉපදීමනේ. භාගතුන් වහන්සේ පෙන්වන්නේ ඇහි ඉපදීම, කනේ ඉපදීම, නාසයේ ඉපදීම, දිවේ ඉපදීම, කයේ ඉපදීම, මනසේ ඉපදීම. භාගතුන් වහන්සේ ජාතකම්මා සූත්‍රයේ කතා කරන ජාතිය වෙනයි පින්වතුනි. ඒ නිසා මේ ආර්ය ශාස්ත්‍රය නැති කරන් තියෙන්නේ ආත්ම දෘෂ්ටියමුතු ජාතිය නෙවෙයි පින්වතුනි. ඒ නිසා ඒ බව හොඳට තෝරගෙන තම තමන් පින්වතුනි දක්ෂ වෙලා කොහොමද පින්වතුනි මේක කරන්නේ? මේ දුක්ඛ සත්‍ය වටහා ගන්න පින්වතුනි. ඒ නිසා බලන්න පින්වතුනි ඇත්තටම මේ අනිත්‍ය සංඥා ගැන මම ඉස්සෙල්ලාම ටිකක් කියලා දුන්නා. මම ගොඩාක් කියන්නේ නැහැ. කාලය බොහොම අපිට කෙටි නිසා. ඒ නිසා මම කියන්නේ ඔයගලන්ට පුළුවන් පින්වතුනි මේ ඇහැට පෙනෙන වර්ණේ විතරක් කියන සනාථ කරගන්න. ස්පර්ශ ආයතන ටික දැක ගන්න. දැක්කට පස්සේ පින්වතුනි මේ නාම ධර්ම ටික එකතු වෙනවා පින්වතුනි. එකතු වෙලා තමයි මේ වැඩේ වෙන්නේ. එස්සලාම ස්පර්ශ ආයතන ටික විතරක් මේ විදිහට නුවණින් දකින්න. ඔයගලන්ට පින්වතුනි වතුර 30ක් ඇති වෙනවා. දැන් මෙතන ඉඳන් වතුර 30ක් ඇති වෙනවා. හිතට මන ආයතනයට අදහසක් කරනවා මට පිපාසයි කියලා. ඒ අදහස ආවම මන ආයතනයට එනවා ආවල් දැනයි වතුර තියෙන්නේ. මන ආයතනයටයි දැනෙන්නේ. ඒ දැනෙන එකක්වත් මේ පංච ආයතනයට හම්බෙලා නැහැ පින්වතුනි. හැබැයි මන ආයතනයට වතුර පිපාසයි බොන්න ඕනි කියලා හිතුණට මෙන්න මේ මන ආයතනයට කැප් එක ළඟට යන්න බෑ නේද? යන්න බැරි නම් පින්වතුනි මොකක්ද වුණ? ඇහැ උපදින්න ඕන. ඇහැ උපදුනාට පස්සේ පින්වතුනි අන්න කාය විඥානෙ උපදින්න ඕන. කාය විඥානෙ උපදුනහම ඊට පස්සේ පින්වතුනි අන්න ඔය දෙකේ උදව් කරගෙන යනාටත් කරා. ඒ මේ කාය විඥාණයටයි චක්කු විඥාණයටයි වතුර හම්බෙන්නේ නැහැ පින්වතුනි. වතුර මෙතන තමයි තියෙන්නේ කියන අදහස එනවා. චක්කු විඥාණයට ටැප් එක අරින්න බෑ පින්වතුනි. තේරුණාද? එතකොට කාය විඥාණයට ඒක කරන්න පුළුවන්. මේ විදිහට පින්වතුනි මේ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මෙන්න මේක දකින්න පුළුවන් නම් ඔයගලන්ට පුළුවන් පින්වතුනි මේ සසර කතර නිමා කරන්න. ඔයගලන් කවුද? මම වෙනවද? මේක අනිත්‍ය ධර්මයක්. මේක නේද දුක්ඛ ධර්මය? මේක නේද අනාත්ම ධර්මය කියලා ප්‍රත්‍යක්ෂ වෙයි. ඉතින් එතනට එන්න කාල වේලාව නිසා එතනට එන්න අපි ඔයගලන්ට මෙන්න මේ වගේ න්‍යාය ධර්මයක් දෙකක් මම ඉදිරිපත් කළා. එතකොට නොකපී යන විදිය කියලා දුන්නා. ඒ කැපෙනේව මොනවද කියලා තව කරුණු ගොඩාක් තිබුණා. අපි ආවේ නිවන් දකින්න. මං ජීවිතේ දාගත්තේ
සසර ගතරෙන් ඈතර වෙන්න වෙන කිසි දෙයකට නෙවෙයි. සම්මුතිය ශාසනයේ අපිට හම්බ වෙන්නේ නැහැ. ඔය මං කියපු චතුරාර්ය සත්‍ය ඥානය ඕගලන් තුල පහළ වුණොත් විතරයි ඕගලන්ට බුද්ධ ශාසනය හම්බෙන්නේ. ඕගලන් මොන දේ කළත් ඒක කම්කණවාදයට යන්නේ. ඒක බුද්ධ ශාසනයට අයිති නෑ කියනවා. ඉතින් මේ බව තෝරගෙන ඕගලන්ගේ ආරක්ෂාව සඳහා එක ඒවා කරන එක නෙමෙයි බුද්ධ ශාසනය අල්ලගෙන එක දේවල් කරන එක නෙමෙයි කරන්න ඕන. මේ ධර්මයේ චතුරාර්ය සත්‍ය ඥානය අවබෝධ කරගන්න. සෝවාන් වුණොත් ජීවිතය 7යි, සකදාගාමී වුණොත් එක ජීවිතයයි නේද? අනාගාමී වුණොත් මේ 11 කාම ලෝකෙ උපදින්නෙම නෑ නේද? ඒතරම රහත්. ඔබට බාරයි ඔබේ විමුක්තිය. ඉතින් මේක තමයි මගේ අද දවසේ මේ ඇසුරක් ගහන කාලයක් මේ ලෝකේ අනිත්‍ය දකින්න කියලා කියපු දෙය. නේද? ඒ අනිත්‍ය තමයි ඔබගේ ආයතන හඳුනා ගැනීම. විස්තර කරන්න කාලය මදි. ඉතින් අන්න ඒක නිසා පොඩි හැඳින්වීම තමයි කළේ. එහෙනම් කැපෙන පැත්ත මොකද්ද? නොකැපී යන පැත්තත් මම කියලා දුන්නා. පඤ්ඤාවත වයන් ධම්මෝ නාය ධම්මෝ දුප්පන්නස්ස. මාගේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ට පමණයි.